නිවැරදිව සම්පූර්ණ කරන ලද අප්ඩේටඩ් ඇප්ලිකේෂන් එක. මොකක්ද මේ අප්ඩේටඩ් ඇප්ලිකේෂන් එක කියලා කියන්නේ? ඒකේ මොකක්ද මේ අඩංගු වෙන EPF සහ ETF අංක? ඉන්ඩෙන්චර් ෆෝම් එක සම්පූර්ණ කිරීමේදී ඔබ විසින් ෆාමසිස්ට් කෙනෙක් තෝරගන්න ඕන. මොන වගේ ෆාමසිස්ට් කෙනෙක්ද අපි තෝරගන්නේ? ඉදිරියේදී NTS එකට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ටද මේ සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් ඉවර වුණාට පස්සේ නැවත රෙජිස්ට්‍රේෂන් එකක් කවද පටන් ගයිද? සුබ දවසක් හැමෝටම. නර්සින් ලංකාව වෙත අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝ එකකදී කතා කරා ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් ආධුනික ඖෂධ වේදියෙක් වීමට ඔබට අවශ්‍ය වන සුදුසුකම් පිළිබඳවත් SLMC එකේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ e-සර්විස් රෙජිස්ට්‍රේෂන් එක ලබා ගන්න ආකාරයත් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක නිවැරදිව සම්පූර්ණ කරන ආකාරයත් පිළිබඳ. මේ විදිහට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරාට පස්සේ ඉන්ටර්විව් එකට ඩේට් එකක් ටයිම් එකක් බුක් කරගන්න පුළුවන්. මේ ඉන්ටර්විව් එකට යාමේදී ඔබ අරගෙන යන්න ඕන නිවැරදිව සම්පූර්ණ කරන ලද අප්ඩේටඩ් ඇප්ලිකේෂන් එක. මොකක්ද මේ අප්ඩේටඩ් ඇප්ලිකේෂන් එක කියලා කියන්නේ? ඒකේ මොකක්ද මේ අඩංගු වෙන EPF සහ ETF අංක? මේ පිළිබඳව වීඩියෝ එකේ ඉදිරියට කතා කරනවා. ඒ වගේම නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉන්ඩෙන්චර් ෆෝම් එක සම්පූර්ණ කිරීමේදී ඔබ විසින් ෆාමසිස්ට් කෙනෙක් තෝරගන්න ඕන. මොන වගේ ෆාමසිස්ට් කෙනෙක්ද අපි තෝරගන්නේ? මේ පිළිබඳවත් අද වීඩියෝ එකේ සඳහන් වෙනවා. ඉතින් වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳී සිටින්න. ඉදිරියේදී NTS එකට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ටද මේ සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒක ඔබ NTS එකට තෝරාපත් කර ගැනීමේදී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ නර්ස් කෙනෙක් විදිහට SLMC රෙජිස්ට්‍රේෂන් එක ගත්තට පස්සේ නැවත ඔබට SLMC රෙජිස්ටර් වෙලා ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් SLMC රෙජිස්ට්‍රේෂන් එක ලබා ගන්න පෙර ඔබ මේ ෆාමසිස්ට් රෙජිස්ට්‍රේෂන් එක කරගන්නවා නම් හොඳයි. Application for registration as apprentice pharmacist. ආධුනික ඖෂධවේදියෙක් ලෙස ලියාපදිංචි වීම සඳහා එයට අවශ්‍ය වන අයදුම් පත්‍රය ලබා ගැනීමට SLMC ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඒ සඳහා Google එකේ SLMC කියලා සර්ච් කරාට පස්සේ ඔවුන්ගේ වෙබ්සයිට් එක එනවා. මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් ඒ උඩ තියෙන එකේ Public Practitioners Education Examination Institutions Ethics Downloads මේ විදිහට තියෙනවා. ඒකදී ඔබ downloads කියන එක ක්ලික් කරන්න ඕන. downloads කියන එක ක්ලික් කරාට පස්සේ දෙවෙනියට අපිට බලා ගන්න පුළුවන් application for registration as apprentice pharmacist. මෙහිදී application එක download කරගත්තට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් pages 9කින් යුක්ත application එක. මේ application එකේ උඩ අනිවාර්යයෙන්ම බලන්න new revised updated format 2025/9/25 ලෙස සඳහන් වෙනවද කියලා. මේ අප්ඩේටඩ් ෆෝමැට් එකේ තියෙන ඇප්ලිකේෂන් එක තමයි ඔයා ෆිල් කරන්න ඕන. මෙහිදී ඩවුන්ලෝඩ් වෙන ඇප්ලිකේෂන් එක pages 9කින් යුක්ත වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ පළවෙනි පිටුව. පළවෙනි පිටුවේ තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක, දෙවෙනි පිටුවේ තියෙනවා ඉන්ඩෙන්චර් ෆෝම් එක. මෙහිදී පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුව වෙන වෙනම තමයි අපි print ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ එකම කොලේ දෙපැත්ත අපි print ගත්තට වළංගු වෙන්නේ නැහැ. ඇප්ලිකේෂන් ෆෝම් එක වෙන කොලයකද ඉන්ඩෙන්චර් ෆෝම් එක වෙන කොලයකටද වෙන ලෙස print එක ගන්න ඕන. තුන්වෙනි සහ හතරවෙනි pages වල සඳහන් වෙන instructions ඒ වගේ print ලබා ගන්න අවශ්‍ය වෙන්නේ ඔයා ඒක just කියව ගන්න. පස්වෙනි පිටුවේ තියෙන affidavit form එක, ඒ කියන්නේ අපි ලබා ගන්න ඕන දිවුරුම් ප්‍රකාශය, ඒ form එකත් ඒ විදිහටම print එකක් ගන්න ඕනේ. එතකොට පළවෙනි සහ දෙවෙනි සහ පස්වෙනි පිටු තමයි අපි print ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. හයවෙනි පිටුවේ ඉඳන් සඳහන් වෙන්නේ ආධුනික ඖෂධ වේදියෙක් වීම සඳහා ඔබට තියෙන ඕන සුදුසුකම් මොනවද? ඒ වගේම මේක අයදුම් කරන ආකාරයේ instructions forms තියෙන්නේ. ඒ වගේ print ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්ලයින් ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ලයින් ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරාට පස්සේ ඔබට පුළුවන් මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එකේ print එකක් අරගෙන සම්පූර්ණ කරන්න. මොකද ඔබ ඉන්ටර්විව් එකට යාමේදී මේ ඇප්ලිකේෂන් එක අරගෙන යන්න ඕන. මුල්ම කොටස තියෙන ඔෆිස් යූස් එකට ඒක නිසා ඒ ටික ෆිල් කරන්න යන්න එපා. ෆුල් නේම් කියන තැන ඉඳන් පහළට ඔබ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න ඕන. කැපිටල් ලෙටර්ස් වලින් සම්පූර්ණ කරනවා නම් හොඳයි. ෆුල් නේම් එක මාසගමත් සමග නම තමයි ඔබ ලියන්න ඕන. ඊළඟට ජෙන්ඩර් එක ෆීමේල්ද මේල්ද කියන එක ඔබට පුළුවන් සර්කල් කරන්න. date of birth උපන්දිනය ලිවීමේදී මුලින්ම දිනය මාසය අවුරුද්ද වෙන විදිහට ලියන්න ඕන. EPF අංකය සහ ETF අංකය කම්පල්සරි වෙනවා. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒ කියන්නේ ඔයා මේ වෙනුවට වෙනත් ආයතනයක වැඩ කරන උදාහරණයක් විදිහට පෞද්ගලික බැංකුවක හෝ පෞද්ගලික ඉන්ෂුරන්ස් කම්පැනියක එහෙම නැත්නම් වෙන පෞද්ගලික ආයතනයක වැඩ කරනවා නම් ඒ EPF සහ ETF අංකය මෙතෙන්ට වළංගු වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මෙතෙන්ට ඔබ දාන්න අවශ්‍ය වෙන්නේ ඉන්ඩෙන්චර් ෆෝම් එකේ ෆාමසිස්ට් කෙනෙක් සයින් කරනවානේ ඔබ පුහුණු කරනවායි කියලා. මේ අදාළ ෆාමසියේ ඔබ වැඩ කරනවායි කියන එක සඳහන් කරනවා. අන්නේ ඒ ෆාමසි එකේ සේවකයෙක් විදිහට වැඩ කිරීමේදී ඔබට ලැබෙනවා ආයතනය තුලින් EPF සහ ETF අංකයක්.
ඒ අංකය තමයි මෙතන යොදන්න ඕනේ. ඉන්ඩෙන්චර් ෆෝම් එක සම්පූර්ණ කිරීමට තෝරා ගන්න ෆාමසිස්ට් හම්බුනාට පස්සේ එම ආයතනයේ EPF සහ ETF අංකය ලබා ගන්න විදිහ ඔහු කියලා දෙයි. ඒ වගේ මේ ආයතනය ඔබ රෙජිස්ටර් කරගයි. ඒ ලැබෙන EPF සහ ETF අංකය තමයි දාන්න ඕනේ. ඊළඟට ඇඩ්‍රස් එක ඔබ දැනට පදිංචි වී සිටින ඇඩ්‍රස් එක නිවැරදිව දාන්න. රෙජිස්ටර් වුණාට පස්සේ ඔබගේ රෙජිස්ට්‍රේෂන් එක සක්සස් කියන ලෙටර් එක එන්නේ. ඊළඟට මොබයිල් නම්බර් එක, රෙසිඩන්ස් නම්බර් එක, ඒ කියන්නේ ඔයාගේ ගෙදර අංකය, NIC නම්බර් එක, ජාතික හැඳුනුම්පත් අංකය මේක ඔබ ඔන්ලයින් පිරවීමේදී දැන් මේ පාස්පෝර්ට් නම්බර් එක නම් මෙතනත් පාස්පෝර්ට් නම්බර් එකම දාන්න. ඊමේල් ඇඩ්‍රස් එක එකත් නිවැරදිව දාන්න. ඔවුන් අදාළ කරන ඊමේල් ට්‍රූ එවනවා. ඒක නිසා මේ ඊමේල් ඇඩ්‍රස් එක දානකොට අකුරු සහ අංක තියෙනවා නම් ඒක නිවැරදිව ඩබල් චෙක් කරලා දාන්න. සිටිසන්ෂිප් එක ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද කියන එක, ඒක ශ්‍රී ලාංකිකයෙක්ද එහෙම නැත්නම් ඩුවල් සිටිසන්ෂිප්ද කියන එක සර්කල් කරන්න. O level exam ඉන්ඩෙක්ස් නම්බර් එක, විභාගාංකය, ඒ වගේම O level කරපු අවුරුද්ද දාන්න. ඉංග්‍රීසි හෝ යම් විෂයක් සෙකන්ඩ් ෂයි එකෙන් පාස් වුණා නම් ඔබට පුළුවන් මේ විෂයන් ටික දාලා විෂය 9යිනේ තියෙන්නේ 10 වෙනි තීරුවේදී අදාළ විෂය ලියලා ඒක රිසල්ට් එක ලියලා මේක ඉස්සරහා කොටසේ එක්සෑම් ඊයර් එක, මොකද ඉන්ඩෙක්ස් නම්බර් එක සහ ඊයර් එක වෙනස් වෙන නිසා මෙතන ඉස්සරහින් එක්සෑම් ඊයර් එක යොදන්න පුළුවන්. ඊළඟට A level exam index number එක, year එක, subjects ටික සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ මේ subjects වලට අදාළ result සඳහන් කරන්න. ඔබට degree එකක් තියෙනවනේ මේක compulsory වෙන්නේ නැහැ, අනිවාර්ය වෙන්නේ නැහැ. degree එකක් හෝ diploma එකක් තියෙනවනම් මෙතන ඒ අදාළ degree එකේ නම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඒ අදාළ university එකේ නම සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන I certify that කියන මෙතන ටික් එකක් යොදන්න. ඔබගේ අස්සන යොදන්න, ඊළඟට දිනය යොදන්න. ඊළඟට තියෙනවා to be completed by the supervising pharmacist. ඒ කියන්නේ ඔයා පුහුණු කරන pharmacist තමයි මෙතනින් එහාට ටික සම්පූර්ණ කරගෙන යන්න ඕන. ෆාමසිස්ගේ SLMC ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක යොදන්න ඕනේ. එයා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ ෆුල් නේම් එක යොදන්න ඕනේ. මෙතන යොදන්න ඕනේ ෆාමසියේ ෆුල් නේම් එක නෙවෙයි. ෆාමසිස්ට්ගේ ෆුල් නේම් එක. මේ ෆාමසිස්ට්ගේ ෆුල් නේම් එක යෙදීමේදී එයා SLMC රෙජිස්ටර් වුණ නම තමයි මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඇඩ්‍රස් එකත් එහෙමයි. SLMC රෙජිස්ටර් වීමේදී යොදපු ඇඩ්‍රස් එක තමයි මෙතනදී සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟ තීරුවේදී තියෙනවා name of the pharmacy and address. මෙතනදී තමයි අදාළ ෆාමසියේ නම, උදාහරණයක් විදිහට ආලෝකා ෆාමසි නම් ආලෝකා ෆාමසි මහියංගනේ, ওই විදිහට ෆාමසි එකේ නම, ඒ වගේම ෆාමසි එකේ ඇඩ්‍රස් එක සඳහන් කරන්න ඕන. ඊළඟට මෙතන I hereby certify කියන තැන ටික් එකක් දාලා ෆාමසිස්ට්ගේ සයින් එක තමයි යොදන්න ඕන. ෆාමසිස්ට් සීල් එකක් තියෙනවනේ, මේ පැත්තකින් සීල් එක තිබ්බට වරදක් නැහැ. ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක්ට සම්පූර්ණ කරන්න තියෙනවා ඉන්ඩෙන්චර් ෆෝම් එක. මේ තියෙන ඉන්ඩෙන්චර් ෆෝම් එක, ඒකෙදි පළවෙනි කොටුව තියෙන්නේ ඔෆිස් යූස් එකට. ඒක කිසිම දෙයක් ලියන්න එපා. ඊළඟට තියෙනවා ඇප්‍රෙන්ටිස් ඇප්ලිකන්ට්. ඇප්ලිකන්ට් කියලා කියන්නේ අපේක්ෂකයා. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ නම, ඇඩ්‍රස් එක. ඊළඟට තියෙනවා ෆාමසිස්ට්. මේකෙදි යොදා ගන්න ආව පුහුණු කරන ෆාමසිස්ට් විදියට කලින් සඳහන් කරපු ෆාමසිස්ට්ගේම නම, ෆාමසිස්ට්ගේ නම ලියන්නේ. ෆාමසි එකේ නම නෙවෙයි. මෙතනදී ලියන්න ඕන ඖෂධ වේදියාගේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ යාගේ රෙසිඩෙන්ෂියල් ඇඩ්‍රස් එක තමයි මෙතනදී යොදන්න ඕනේ. ඊළඟට SLMC රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙතන යොදන්න ඕනේ. අදාළ කරුණු ටික සම්පූර්ණ කරන විදිහ, ඒ අදාළ ෆාමසිස්ට් දන්නවා කොහොමද කරන්න ඕන කියන එක. දෙවෙනි කොටසේ තියෙන්නේ යාගේ ෆාමසියේ නම, ෆාමසියේ ඇඩ්‍රස් එක. තුන්වෙනි කොටසේ තියෙන්නේ ඔබ ෆාමසිස්ට් මේ සඳහා අදාළ මුදලක් ගෙවුවා නම් ඒ මුදල තමයි සඳහන් කරන්න ඕන. ගොඩක් වෙලාවට ෆාමසිස්ට් අඳුරන කෙනෙක් නම් මුදලක් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් මෙතන 5000 10000 විදිහට යාලා මුදලක් දානවා. මෙතන මුදලක් දාන්න අවශ්‍ය වෙනවා. ෆස්ට් ඉයර් එකේදී කොච්චර මුදලක් වැය වෙනවද, ඒ වගේම සෙකන්ඩ් ඉයර් එකේදී ඔබගෙන් කොච්චර මුදලක් ගන්නවද කියන එක තමයි B කොටසේදී සඳහන් කරන්න තියෙන්නේ. ඊට පහලින් තියෙන අදාළ විස්තර කරුණු ටික ෆාමසිස්ට් දන්නවා. විට්නස්ලාගේ තොරතුරු සඳහන් කරන්න. මුලින්ම තියෙනවා ෆාමසිස්ට් ඖෂධ වේදියාගේ නම, එයාගේ ඩෙන්ටිටි නම්බර් එක, සිග්නේචර් එක. ඊළඟට ෆාමසිස්ට්ගේ පැත්තෙන් විට්නස් කෙනෙක්, එක ෆාමසියේ වැඩ කරන කෙනෙක් හෝ ඒ ෆාමසිස්ට්ගේ හස්බන්ඩ් හෝ වයිෆ්, එහෙම නැත්නම් ඒ අදාළ කවුරු හරි හලපාල කෙනෙක්ගේ නමක් මෙතෙන්ට යොදන්න පුළුවන්. නම, NIC නම්බර් එක, සිග්නේචර්, එක් තනතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඇප්‍රෙන්ටිස් කියන්නේ අපේක්ෂකයා කියන්නේ ඔයාගේ නම මෙතන සඳහන් කරන්න ඕන, ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක, ඊළඟට ඔයාගේ අස්සන යොදන්න ඕන. විට්නස් 2 කියන්නේ ඔයාගේ පැත්තෙන් සාක්ෂිකරුවෙක් ඉන්න ඕන. ඒක ඔයාගේ ගෙදර කෙනෙක් හෝ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ වෙන්නේ නැහැ ජොබ් එක. මෙතනදී එයාගේ නම සඳහන් කරන්න පුළුවන්. ඩෙන්ටිටි නම්බර් එක, සිග්නේචර් එක යොදන්න පුළුවන්. මෙතන පහළ කොටස තියෙන්නේ for office use only කියලා. රෙජිස්ටර්ස් approval කරාද, ඒ වගේම date එක සඳහන් කරන්න ඕන. office use මේ දෙක ඔයා fill කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට නිවැරදිව application form එක සහ indenture form එක ඔබගේ interview date එකට කලින් fill කරගන්න. ඔබ interview එක book කරපු වෙලාවට පැය භාගයකට කලින්වත් යනවා. මේ interview එක අනිත් interview වගේ ප්‍රශ්න අහන, medicine සම්බන්ධව අහන, ඒ වගේම ඔබ වැඩ කරන pharmacy එක විස්තර අහන interview එකක්
නෙවෙයි. මෙහිදී ඩොකියුමන්ට්ස් නිවැරදිභාවය තමයි බලන්නේ. අරගෙන යන්න ඕන. ඔබ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය අරන් යන්න ඕන. ඒක 2025 9/25 වෙනි දිනට යාවත් කාලීන කරන ලද ආකෘති පත්‍රයේ සඳහන් වන අයදුම් පත්‍රය වෙන්න ඕන. ඒකෙම ඉන්දෙන්චි පත්‍රයේ සඳහන් වෙන. ඉන්ටර්විව් එකට යාමේදී අරගෙන යන්න අවශ්‍ය වන ලියකියවිලි තියෙනවා. ඊට අමතරව ඔබ අරගෙන යන්න ඕන දිවුරුම් ප්‍රකාශය. මේ දිවුරුම් ප්‍රකාශය සාමවිනිසුරු කෙනෙක්ගෙන් හෝ නීතිඥවරයෙකු ලවා අත්සන් කරගන්න ඕන. 50යි මුද්දරයක තමයි මේක අත්සන් කරන්න ඕන. ඒ වගේම ඇප්ලිකේෂන් ෆී එක විදියට රුපියල් 3500ක් ගෙවූ ගෙවීම් පත්‍රිකාව රිසිප්ට් එක අරගෙන යන්න ඕන. ඔබට මේ සඳහා ඕනෑම ලංකා බැංකුවකින් ගෙවීම් සිදු කරන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ දැක්වෙන ගිණුම් අංකයට ඒකෙදි ගිණුම් හිමියාගේ නමට මෙඩිකල් කවුන්සිල් කියලා සඳහන් කරන්න පුළුවන්. ගෙවීම් කාණ්ඩයට AP ලෙස සඳහන් කළා. අදාළ මුදල රුපියල් 3500යි ලෙස සඳහන් කරන්න. ගෙවීම් සිදු කරන පුද්ගලයාට ඔයාගේ නම, ඇඩ්‍රස් එක, ඒ වගේම ඔබගේ ඩෙන්ටිටි නම්බර් එක සඳහන් කරන්න. ඔබට බැංක් එක ඇතුළට ගිහිල්ලා ගෙවීම් සිදු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ CDM යන්ත්‍රය හරහා ගෙවීම් සිදු කරනවා නම් මේ ගෙවීම් සිදු කරාට පස්සේ එන රිසිප්ට් එකේ ෆොටෝකොපි එකක් අරගෙන යන්න ඕන. ඊට අමතරව ඩෙන්ටිටි කාඩ් එක, ඩෙන්ටිටි කාඩ් එකේ මුල් පිටපත, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් වෙන ලේඛන සටහන් දෙක අරගෙන යන්න ඕනේ. ඔන්ලයින් ඇප්ලිකේෂන් පිරවීමේදී සටහන් කරපු ප්‍රතිඵල සටහන් වෙන ලේඛන අරගෙන යන්න. පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන යන්න ඕනේ. ඒක ෆොටෝග්‍රාෆ් එකක් ඔබ ඇප්ලිකේෂන් එකේ අලවන්න තැනක් තියෙනවා. එතන අලවගෙන යන්න ඕනේ. ඊට අමතරව එක්ස්ට්‍රා ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන යන්න ඕන. රුපියල් 110ක මුද්දරයක් සහිත ඔබේ නම සහ ලිපිනය ලියන ලද ලියුම් කවරයක් අරගෙන යන්න ඕන. මේ ලියුම් කවරේ සයිස් එක සඳහන් වෙනවා. මෙහිදී වැදගත් සටහන් ලෙස ඔවුන් සඳහන් කරනවා ඉන්ඩෙන්චර් ෆෝම් එක වෙනම කඩදාසියක මුද්‍රණය කළ යුතුයි. මේ විදිහට ඇප්‍රෙන්ටිස් රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගියා. රෙජිස්ට්‍රේෂන් වීමට ඔබට අවස්ථාව තියෙන්නේ මාස 2ක් වගේ පොඩි කාලයක් විතරයි. දෙසැම්බර් 31 වෙනිදා රෙජිස්ට්‍රේෂන් ඉවර වෙනවා. රෙජිස්ට්‍රේෂන් ඉවර වුණාට පස්සේ නැවත රෙජිස්ට්‍රේෂන් එකක් කවද පටන් ගයිද කියලා කාටවත් නිශ්චිතව කියන්න බෑ. මොකද මේ වෙද්දින් ගොඩාක් අය ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට්ලා රෙජිස්ට්‍රේෂන් වෙන හින්දා ඒකේ ලිමිටඩ් තියෙනවා. කලින් අවුරුදු වල මැත්ස් කරපු දරුවන්ටද මේ සඳහා රෙජිස්ටර් වීමට අවස්ථාව ලබා දුන්නද? මෙවර මැත්ස් කරපු දරුවන්ට රෙජිස්ටර් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ විදිහට ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් සඳහා අවශ්‍ය වන සුදුසුකම් වැඩි වෙන්න පුළුවන්. ඒ සඳහා තියෙන නීති වෙනස් වෙන්න පුළුවන්. ඔබට ඉදිරියේදී ෆාමසි එකක් දාගන්න අවශ්‍ය නම් නර්ස් කෙනෙක් වුණත් ව්‍යාපාරයක් විදිහට ෆාමසි එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ සඳහා දෙසැම්බර් 31කට පෙර ලියාපදිංචි වෙන්න. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.